හයි. අද අපි ජර්නල් බුක් එකේ අලුත් පේජ් එකක් ගැන කතා කරමු. අද මම කතා කරන්නේ ජර්නල් වලදී අපිට ඕනෙම කරන පේජ් එකක්. ඒ තමයි about me page එක. මේක ඔයාලා කැමති විදිහකට theme එක ගන්න පුළුවන්. about me page කියන්න පුළුවන්. එහෙම නැත්නම් who I am කියලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට Pinterest එකේ බැලුවොත් එimma ගොඩක් ideas මේකෙන් ගන්න පුළුවන්. කොහොමද ඔයාගේ page එක decorate කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් about me page එකට ඔයාගේ දාන්නේ විස්තර, ඔයා ගැන විස්තර. ඒ කියන්නේ ඔයාගේ නම, වයස, එතකොට ඔයාගේ ස්කූල් එක, එතකොට ඔයා ආස දේවල්, ඔයා ආස නැති දේවල්, මේ වගේ දේවල් ඔයාට විස්තර කරන්න පුළුවන්. ඒ කියන්නේ සරලවම කිව්වොත් මම කියන්නේ කවුද කියලා තමයි ඔයා මේ page එකේ ලියන්නේ. මේක ජර්නල් වලදී අපි දන්නවනේ ගොඩාක් ලස්සනට ඩෙකොරේට් කරලා wallpapers, stickers මේ වගේ ලස්සන පාට දේවල් එකතු කරලා අපි ජර්නලින් පොත හැඩ කරගන්නවනේ. ඉතින් මේ page එකත් ඔයාට පුළුවන් ඒ විදිහට ලස්සන page එකක් විදිහට හදාගන්න. සරලවම ඔයා ආර්ට් වලට දක්ෂ කෙනෙක් නම් ඔයාට පුළුවන් ලස්සනට ඉමේජස් අඳින්න. එහෙම නැත්නම් ඔයාගේ ෆොටෝ එකක් ඔයාට අඳින්න පුළුවන් ආර්ට් එකක්. ඒ වගේම ඔයාට පුළුවන් ඔයාගේ ෆොටෝ එකක් අලවන්න page එකේ. එතකොට ඔයාට පුළුවන් ඒකට ඔයා page එක හදන්න ගත්ත ඔයාගේ theme color එක. එතකොට ඔයා ගත්ත මොකක් හරි theme එකක්. ඒ theme එකට අනුව ඔයාට මේ page එක decorate කරගන්න පුළුවන්. ඔයාට color එකක් ඔයා select කරලා තියෙනවා නම්, ඔයා theme එකක් select කරලා තියෙනවා නම්, ඒ theme එකට ගැලපෙන විදිහට background එක design කරගන්න. ඒ වගේම ඔයාට පුළුවන් ඒ page එක decorate කරගන්න, එකතු කරගන්න stickers උත් ඒ theme එකට අනුව select කරගන්න. හරි. දැන් අපි බලමු මොනවද මේ page එකේ ඔයාට ලියන්න පුළුවන්. සරලවම ඔයා කවුද? ඔයාගේ නම, එතකොට ඔයාගේ වයස, ඔයා ස්කූල් යනවා නම් ඔයාගේ ස්කූල් එක, ඒ වගේම ඔයාගේ ෆැමිලි එකේ ඔයාට කවුද ඉන්නේ? අම්මා තාත්තා ගැන විස්තර ලියන්නත් පුළුවන්. එතකොට ඔයාගේ සුරතල්ලු ගැන ඔයාට ලියන්න පුළුවන්. එතකොට එයාලගේ පික්චර්ස් ඔයාට එකතු කරන්නත් පුළුවන්. එතකොට ඔයා ජීවිතේ ඔයාට ආස දේවල් මොනවද? ඔයා කන්න කැමති දේවල්, ඔයා බොන්න කැමති දේවල්. එතකොට ඔයා travel කරන්න යන්න කැමති කෙනෙක් නම් ඔයා මොන වගේ තැන් වලට වැඩියෙන්ම යන්න කැමති? එතකොට ඔයා සාමාන්‍යයෙන් කැමතිම outfit එක මොකද්ද? එතකොට ඔයා බලන්න ආසම මොන වගේ moviesද? එතකොට ඔයා අහන්න ආස මොන වගේ සින්දුද? ඔයා කැමති ගායකයෙක්, කැමති ගායිකාවක්, ලංකාවේ කෙනෙක් වෙන්න පුළුවන්, පිටරට කෙනෙක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගොඩක් අය K-dramas බලනවා. ඉතින් ඔයා K-dramas බලන්න ආස කෙනෙක් නම් ඔයාට ඒ ගැන විස්තර ලියන්න පුළුවන්. එතකොට ඔයාගේ hobbies මොනවද? ඔයා ආර්ට් වලට කැමතිද? සිංගින් වලට කැමතිද? ඩාන්සින් වලට කැමතිද? දක්ෂ මොන වගේ දේවල් වලටද කියලා ඔයාට මේකේ සඳහන් කරන්නත් පුළුවන්. මේ page එක ඔයාට ජර්නලින් ලියනවා වගේ රචනාවක් වගේ ලියාගෙන යන්න අවශ්‍ය නැහැ. ඔයා මේ page එක decorate කරන්න ලස්සන ෆොටෝ එකක් අලවලා, එහෙම නැත්නම් ලස්සන ආර්ට් එකක් ඇඳලා ඔයාගේ details, මේ කියන details ඔයාට ලස්සන විදිහට ලියන්න. stickers අලවන්න. පාට දේවල් වලින් ඔයා ඒවා ඔයාගේ විස්තරයට ඔයා ඉදිරිපත් කරන විස්තරේ ලියන විස්තරේ ඒ stickers වලින් ඔයාට අනවල පෙන්වන්න පුළුවන්. ඉතින් හරිම සරලයි මේ about me page එක. ජර්නලින් කරන කෙනෙක්ට එයාගේ book එකේ තියෙන්නම ඕනි page එකක් තමයි මේ about me page එක. ඉතින් ඔයාට Pinterest app එකේ search කරොත් ගොඩාක් ideas ගන්න පුළුවන්. කොහොමද ඔයාගේ page එක decorate කරගන්නේ කියලා. ගොඩාක් templates තියෙනවා. ඒ වගේම ඒකට ගොඩාක් උදාහරණ ලංකාවේට වඩා පිටරට දේවල් තමයි ඒකේ තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් ideas වලට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාගේ goals ගැන උනත් ඔයාට මේක ලියන්න පුළුවන්. ඔයා ඉදිරියේදී කරන්න බලාපොරොත්තු ඉන්න දේවල් සහ ඔයා වෙන්න කැමති මොන වගේ කෙනෙක්ද කියලාත් ඔයාට මේක ලියන්න පුළුවන්. මොකද මම අද මේ ගැන කතා කරන්න හිතුවේ ගොඩාක් දෙනෙක්ට ජර්නල් බුක් එක ඩෙකොරේට් කරද්දී about me page එකේ මොනවද මම ලියන්නේ කියන එක ගොඩාක් ලොකු ප්‍රශ්නයක්. ඉතින්
සාමාන්‍ය හිතාගන්න බෑ මම මොනවද මේකට ලියන්න ඕනේ කියලා. ඉතින් මේකට ඔයාගේ හිතට එන ඔයා ආස කරන ඔයා ආස නැති දේවල් වුණත් ඔයා මේක ලියන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා කැමති නැහැ මෙන්න මේ වගේ විදිහට ඔයාට සලකනවට ඔයා කැමති නැහැ. එතකොට ඔයා මෙන්න මේ කෑම වලට ඔයා කැමති නැහැ. එතකොට ඔයා කැමති නැති ගතිගුණ ඔයා වෙනස් කරගන්න කැමති ගතිගුණ තියෙනවා නම් ඒවත් ඔයාට කියන්න පුළුවන්. ඉතින් මේ පේජ් එක හරිම සරලයි. අපි හිතුවට මේක හරිම අමාරු පේජ් එකක් කියලා. එහෙම නැහැ. මේක සරලවම ඔයා හිතන්න ඔයා ගැන ඔයා කවුද කියන එක තමයි මේ පේජ් එකෙන් ඩෙකොරේට් කරන්නේ. ඉතින් මූලිකම වෙන්න ඕනේ ඔයා ඔයාගේ තීම් එකට ඔයාගේ ගැළපෙන විදියට ඩෙකොරේට් කරගන්නයි ඕනේ. හරි, එහෙනම් මම හිතනවා ඔයගලන්ට පුංචිම හරි අදහසක් එන්නේ නැති කියලා කොහොමද ඔයාගේ ජර්නල් බුක් එකේ about me page එක ඩෙකොරේට් කරගන්නේ කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් මම තව අලුත් page එකක් කොහොමද ඩෙකොරේට් කරන්න කියලා අරගෙන එන්නම්. ඔයගොල්ලෝ 2026ට පටන් ගත්තේ නැත්නම් ඔයාලගේ ජර්නල් බුක් එක අදම පටන් ගන්න.